Hi guys. ඉතින් මං අද හිතුවා vlog එකක් කරන්න. ඉතින් අපි යාළුවෝ ටික කතා වුණාද ෆිල්ම් එකක් බලන්න යමු කියලා. ඉතින් ෆිල්ම් එක තමයි නැලුම් කුළුණ. අපි OGF එකේ 3:35 ටයිම් එක බුකින් දාලා ඉතින් ෆිල්ම් එක බලන්න යනවා. ගිහිල්ලා ඉතින් ෆිල්ම් එක බලලා මම වීඩියෝ එකේ අන්තිමට ෆිල්ම් එක ගැන කොහොමද කියලා විස්තර කියන්නම්. ඉතින් ෆිල්ම් එක ඉවර වෙලා අපි කාලා බීලා සෙල්ෆි ගහලා ෆොටෝස් අරගෙන ගෙදර ගියා. ඉතින් මම ස්පෙෂලි කියන්න තියෙන්නේ නැලුම් කුළුණ චිත්‍රපටිය ඔයාලා බලන්න යන්න. මොකද මමත් නැලුම් කුළුණ චිත්‍රපටිය බලන්න ගියේ මගේ යාළුවෙක් කිව්ව නිසා. නැතුව මම ඒ ගැන කිසිම ලොකු පබ්ලිසිටි එකක් තිබුණේ නැහැ. ඉතින් හැබැයි මේක 18+ යටතේ වැටුණාට ෆිල්ම් එකේ ටොපික් එක ඇරෙන්න අනික සියලුම දේ පුදුම විනෝදයි. ඒ කියන්නේ මාර විදියට අපි එන්ජොයි කරා. ෆිල්ම් එක ඕගොල්ලෝ ගිහලා බලන්න. මොකද දැන් මං ෆිල්ම් එකේ මොනවද වෙන්නේ කියලා කිව්වොත් එහෙම වැඩක් නැහැනේ. 18+ කියලා හිතෙන්නේ නැහැ. ඒකේ ටොපික් එක ඇරෙන්න, කතා ස්ටෝරි එක ඇරෙන්න, ඒකේ තියෙන විහිළු, ඒකේ තියෙන ඇක්ටිං සියලුම දේ ඒක සුපර්. ඉතින් මම ඔයාලටත් විශේෂම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ස්ක්‍රිප්ට් රයිටර් රාමිලංගු මහතා. එතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ සිංහල සිනමාවට මේ වගේ ස්ටෝරි එකක්, මේ වගේ ඒ කියන්නේ අපේ ලංකාවේ ගොඩක් ෆිල්ම්ස් එන්නේ. ඉතින් අපි ඒ කියන්නේ වෙන එකක් කොපි කරලා හරි ඒ වගේ මේ වගේ ක්‍රියේටිව් අදහස් එනවා අඩුයි. එනවා දැකලා තිනවා අඩුයි. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා නැලුම් කුළුණ ෆිල්ම් එක බලලා ඔයාලටම බලන්න පුළුවන්. ඒක කොච්චර එන්ජොයි කරන්න පුළුවන් ෆිල්ම් එකක්ද කියලා. ඉතින් මේකේ ඉන්න නළු නිළියෝ ගොඩක් හොඳට ඇක්ට් කරනවා. ඉතින් මේ වගේ තවත් vlog එකකින් හම්බ වෙමු. බයි.